අනේ මගේ රත්තරන් මං ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා තමයි මගේ පණ කියලා කියපු එයා. ඔයාව දාලා ගොඩාක් ඈතට ගිහිල්ලාද? එයා එනකල් ඔයා තාමත් මග බලාගෙන ඉන්නවද? කවදම හරි එයා ඔයා ළඟට ඇවිල්ලා ආයෙමත් ඔයත් එක්ක ආදරෙන් ඉඳී කියලා බලාගෙන පුංචිම හරි හිතේ බලාපොරොත්තුවක් ඔයාගේ තාමත් තියෙනවද? එහෙනම් ඔයා එයාට ආදරේ කරන්න කලින් ඔයාට ආදරේ කරන්න තනිකම කියන්නේ වචනෙන් කියලා නිම කරන්න බැරි තරම් මහා වේදනාවක්. තනිකම ඇතුලේ තියෙන්නේ හරිම අසරණකමක්. ඒ තනිකම ඇතුලේ අපි වටේ එකතු වෙන ඍණාත්මක ශක්තියට අපි ඉඩ දුන්නොත් අපිට අපිවත් නැති වෙයි. ඔයාට ඔයාව නැති වෙන දවසක් එනවට වඩා අඩුම තරමින් ඔයාට ඔයා හරි ඉන්න ජීවිතයක් ඔයාට ලැබෙනවා නම් ඔයා තව කෙනෙක්ට ආදරේ දෙන්න නම් ඔයා ඉස්සෙල්ලාම ඔයාට ආදරේ කරන්න ඕනේ. ඔයා ඔයාටවත් ආදරේද කියලා දන්නේ නැතුව නේද ඔයා එයාට ආදරේ කියලා එයා එනකන් ඔයාගේ ජීවිතේ ඉස්සරහා අනාගතේ හැම දෙයක්ම නවත්තගෙන මේ බලාගෙන ඉන්නේ. එහෙනම් මොහොතක් නැවතිලා හිතන්න. තනිකම ඇතුලේ තනි වෙන්න ඔයාට පුළුවන්. තනිකම ඇතුලේ තනි වෙලා ඔයාගේ ජීවිතේ හරි අපූර්වට ගොඩනගා ගන්න ඔයාට පුළුවන්. තනිකම ඇතුලේ තනි වෙලා ඍණාත්මක ශක්තිය වෙනුවට ධනාත්මක ශක්තිය ළඟට ලං කරගත්ත මිනිස්සු හැමදාම ජීවිතේ දෙනවා. තනියෙන් තනි වෙලා හිතන්න. ඔයාව දාලා ගියේ යා ඔයා ළඟට ගන්න ඕන නම් ඔයා මොනවද කරන්න ඕනේ කියලා. ඔයාව දාලා ගියේ එයාට ඔයාව වටින්නේ නැති නිසා නේද? එහෙනම් ඔයා එයාට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම වටින කෙනෙක් වෙන්න. කොහොමද ඔයා ඔයාට වගේම ලෝකයට වටින කෙනෙක් වෙන්නේ? ඔයාට මෙච්චර කාලයක් එයා නිසා අතපසු වුණ දේවල් ගැන හිතලා බලන්න. අතීතයේ අතරමං වෙනවට වැඩිය වර්තමානයේ ඇතුලේ ජීවත් වෙන්නේ කොහොමද? ඔයාගේ අනාගතය ලස්සන කරගන්නේ කොහොමද කියලා අද මේ මොහොතේ ජීවත් වෙලා ඔයාට හිතන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ කාටවත් නොවටිනා දෙයක් වෙනවට වඩා ඔයාට ගොඩක් වටින දෙයක් වේවි. එතකොට ඔයා ඔයාගේ ජීවිතේට වටිනාකම් එකතු කරගනීවි. ඔයා ඔයාගේ ජීවිතේට වටිනාකම් එකතු කරගන්න තරමටම ඔයාගේ ජීවිතේ ඔයාට වගේම දාලා ගිය අයටත් ගොඩක් වටිනා අය වේවි. ඒකට කරන්න ඕනේ ඔයාට කරන්න පුළුවන් මොනවද? ඔයාට තියෙන ශක්තියින් මොනවද? ඔයාගේ හැකියාවන් මොනවද? ඔයාට තියෙන ශක්තියින් වැඩි කරගන්නේ කොහොමද? ඔයාගේ ජීවිතය ඔයාගේ හැකියාවන් වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා තනියෙන් තනි වෙලා ඔයාගේ ඒ ශක්තියින් වැඩි කරගෙන ඔයාගේ හැකියාවන් වැඩි කරගෙන ඒ තුලින් ඔයාට පුළුවන් නම් ඔයාගේ ජීවිතේට අලුත් වටිනාකම් එකතු කරගන්න. අන්න එදාට ඔයාගේ ජීවිතේ දාලා ගිය අයටත් වඩා ඔයාව වටින ඔයාට ආදරය කරන ඔයා ආදරය කරන අයටත් වඩා ඔයාට ආදරය කරන ගොඩාක් අය ඔයාගේ ජීවිතේට ලං වෙවි. එතකොට ඔයාට හිතෙයි ජීවිතේ පුරාම අනේ එයා නැතුව මට ජීවත් වෙන්න බෑ කියපු ඔයාට ලොකු වටිනාකමක් එකතු වෙලා තියෙනවා කියලා. ඔයාගේ ජීවිතේට වටිනාකම් දෙන්න පුළුවන් අය
ඔයාගේ ජීවිතේට ලං වෙලා තියෙනවා කියලා. ඔයා ඉස්සෙල්ලාම ඔයාට ආදරේ කරන්න. ඔයාට වටිනාකමක් දෙන්න. ඔයාට වටිනාකමක් ඔයා දීපු දාට ඔයා වටේ ඉන්න අය කොච්චර ඔයාව දාලා ගියත් ඔයාට ඔයා ඉන්නවා කියන හැඟීම, මට මාව වටිනවා කියන හැඟීම ජීවිතේ ඔයාව ගොඩාක් උඩට උස්සලා තියයි. එහෙනම් දුක පරද්දලා ජීවිතේ ජය ගන්න ඔයාට පුළුවන්. ඒ ශක්තිය ඔයාට තියෙනවා.